guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මම අද මොකද්ද කරන වීඩියෝ එක කියලා. ඉතින් මම ඔයාලට ගෙනාවේ ඩේ vlog එකක්. ඒ කියන්නේ ඉතින් මම අද දවසේ මොනවද කරන්න කියලා තමයි මම අද vlog එකකින් ගෙනාවේ. එහෙනම් වැඩි කතා නැතුව මේ මාත් එක්ක වීඩියෝ එක. මේ තියෙන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන රෙස්ටුරන්ට් එක. මේකේ නම ඇවිල්ලා වා රෙස්ටුරන්ට් කියලා. ඉතින් එන්න මාත් එක්ක මේකේ තියෙන බුෆේ එක මොන වගේද, ඩිසර්ට් මොන වගේද, view එක මොන වගේද කියලා බලන්න. මේක තමයි තියෙන එකම රෙස්ටුරන්ට් එක. හැම රූම් එකකින්ම කට්ටිය එන්නේ මේකට තමයි. එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. බ්‍රෙක්ෆාස්ට් එක මම අද චුට්ටයි ගත්තේ. ඉතින් මම අද ඔයාලට වැඩි කතා නැතුව මේකේ බුෆේ ටික ඒක තමයි ඉතින් වැඩිපුර පෙන්නන්නේ. ඉතින් අපි දැන් යන් ඩිසර්ට් පැත්තට. මේකේ ඉතින් ඩිසර්ට් පැත්ත කිව්වට මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් අපේ ඩිසර්ට් තියෙන පැත්ත, අනිත් එක ඔය සැලඩ් ಜಾති ඒව තියෙන පැත්ත. එහෙනම් යම්මාත් එක්ක වීඩියෝ එකට.
විදියට ජූස් එකක් විතරයි උදේට ගත්තේ. ඒක ඉතින් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඔයාලා වීඩියෝ එකේ ඒක දකින්න නැතිනේ. ඉතින් ඒක ගේනවත් එක්ක මම කලින් ඕඩර් කරපු ඔම්ලට් එක ආවා. ඉතින් මෙතනින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඉවරයි. ඊළඟට අපි හම්බ වෙමු අපහු අපේ ටී ටයිම් එකේදී. මෙතැන්ට තමයි ඉතින් අපි ඔය අමතරව මොනවා හරි කන්න ටී එකට ඒ හැම දෙයකම අපි එන්නේ මෙතැන්ට. එතකොට අපි උදේට කාලේ ඉවරනන් පස්සේ එන්නේ මෙතැන්ට. ඊට පස්සේ ආපහු හවසට එන්නේ මෙතැන්ට. මෙතන view එකත් මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇතිනේ. එතකොට මෙතනම තමයි මෙතන මෙහා පැත්තේ තියෙන pool එක. ඊට පස්සේ මේකේ මීට අමතරව entertainment එක ඒවා ගොඩාක් තියෙනවා. මේක තමයි මේන් එක. මේකේ නම ඇවිල්ලා ෆෙන්බා. මොන හරි ඔය පොඩි බඩගින්නක් ආවහම ඉතින් අපි මෙතනට තමයි එන්නේ. බලමු එහෙනම් වීඩියෝ එක. මේ ටික තමයි ඉතින් මං කන්න ගත්තේ. ඒ කියන්නේ උදේ කෑම එකෙන් පස්සේ දවල් කෑමකට කලිනුයි. ඉතින් බඩගිනිනේ ඒ නිසා මම මේ ටික තමයි කන්න ගත්තේ. වැඩි ලොකු දේවල් කන්න බොන්න ගත්තේ නැහැ. මොකද ලන්ච් එකටත් තියෙනවනේ. අද ඉතින් මම වීඩියෝ එකේදී වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඔයාලට මේ ටික පෙන්න ගන්න ඕන නිසා. වැඩි ඉතින් මං කතා කරන්නේ නැහැ. ඔයාලට මේ බුෆේ ටික මං අද දවසේ මොකද කරන්න කියලා ඒ ටිකනේ මම ඉතින් ඔයාලට පෙන්නනවා කියලා vlog එකක් ගෙනාවේ. ඉතින් අපි ඊළඟට යන ලන්ච් බුෆේ එක බලන්න. සුප් එක විතරයි. මම සුප් බොන්න එච්චර ආසත් නැහැ. මම ඉතින් සුප් එක ගත්තරයි. ඉතින් අද මම ගත්තේ. එහෙනම් අපි යමු ඩිසර්ට් එක පැත්තට.
එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ඩිසර්ට් පැත්ත. ඉතින් මං අද ගත්තේ ඔන්න ඔය ටික විතරයි. එක එක පුඩින් වලට මං ඉතින් ටිකක් ආසයි. එක එක ඒවා try කරන්න කියලා මං ඉතින් හිතලා ගත්තා. මං ඔය කියන්නේ මං ගත්තපු එක ඇත්තටම කිසිම රසක් නැහැ. මං ඒක ගැන තමයි අම්මට කියන්නේ. මේ කෑම එක අපිට උදේ ඇවිල්ලා තිබුණ එක. ඉතින් දැන් අපි ලන්ච් එකත් අරගෙන ඉවරයි. එහෙනම් එන්න මාත් එක්ක අපේ රූම් එකට යන්න. ඉතින් මේ විදිහට තමයි අපිට රූම් එකට යන්න තියෙන්නේ. ඒකම ඉතින් අපිට හවස කෑම එකත් ඇවිල්ලා තිබුණා. එහෙනම් එන්න මාත් එක්ක හවසට බීච් එක මොන වගේද කියලා බලන්න. මාරම ලස්සනයි යහස. ඔයාලට පේනවා ඇතිනේ යහස මොන වගේද කියලා. vlog එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මාව තවමත් subscribe කරලා නැත්නම් අමතක නොකර මාව subscribe කරන්න. එහෙනම් ඉතින් මෝල්ඩිව්ස් වල තවත් අලුත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. එහෙනම් bye. පරිස්සමින් ඉන්න.